ඉරිදා දවස ගෙවුන විදිහ. ඉස්සෙල්ලාම කව්පි ටික තැම්බෙන්න තියන්න ඕනේ. වෙනදට මම ප්‍රෙෂර් කුකර් එක දාන්නේ. නමුත් මේ වෙලාවට ඉතින් චූටි අය නිදිනේ. ඒ හින්දා මම ප්‍රෙෂර් කුකර් එක ඔන් කරන්නේ නැතුව ගෑස් එකේම තමයි කව්පි ටිකක් තම්බගත්තේ. අද වෙනසකටත් එක්ක කව්පි උයනවා මම. හැමදාම පරිප්පු කණ්ඩ අලෝදි කන්න බෑනේ ඉතින්. ඒ නිසා වෙනසකට තමයි අද කව්පි උයන්න හදන්නේ. කලින් දවසේ පොල් ගාලා ෆ්‍රිජ් එකේ දාලා තමයි අපි තියෙන්නේ. දැන් ඉතින් පොල් කන එකත් ලේසි නෑනේ. ඒත් ඉතින් සමහර කරීස් වලට පොල් කිරිම දානවා අපි. අනිත් කරීස් වලට පිටිකර පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. පුංචි දෙන්නට නම් පොල් කිරිම දෙන්නවා. හැබැයි සමහර වෙලාවට ලොකු පුතාට නම් කැවෙනවා පොඩි එක්කනට වගේ නෙවෙයි. අපි කන කරීස් කනකොට සමහර ඒවාගේ පිටිකර පොල් කිරි වෙනුත් දෙනවා. අපි ඉතින් පුළුවන් තරම් බලනවා පොල් කිරිම දෙන්න චූටි දෙන්නට. අපි දන්නේ නැත්තටම පිටිකර පොල් කිරි වල මොනවද අඩංගු වෙන්නේ කියලා. ඒක තමයි අපේ ගෙදරට තියෙන ලොකුම ගැටලුව. පොල් ගණන් හින්දා ඉතින් කඩෙන් පොල් ගෙනල්ලා එහෙම කන්නත් අමාරුයිනේ දැන් මේ කාලේ. අපිට නම් අමාරුයි. මම හිතන්නේ ලංකාවේ බහුතරයකට පොල් කිරි දාලා කෑම උයන එක දැන් ගොඩක් අමාරු වැඩක් වෙලා තියෙනවා. මම උදේ උයන්නේ දවල්ටත් එක්ක. අපි රැයට ගොඩක් වෙලාවට හවසට උයලා ගන්නේ නැත්තම් කඩින් මොන හරි ගෙනල්ලා කනවා නම් ඒ දේවල් රැයට කන්නේ. දැන් ඔන්න කව්පි ටිකක් ඉදීගෙන එන මං ඔය ලුණු කරපිංචා රම්පේ සුදු ලුණු ලෑස්ති කරගත්තේ. මං අද ආය හදනවා පොලොස් කරිය. ඒකට පොලොස් ටික තම්බලා කලින් දවසේ ෆ්‍රිජ් එකට දැම්මා. දැන් ඒක හදන්න තමයි යන්නේ. තෙලට ලුණු සුදු ලුණු රම්ප කරපිංචා කුරුඳු පොතු ඉවර වෙලා අපේ ගෙදර. ඔන්න ওই වෙලාවේ තමයි මතක් වෙන්නේ කුරුඳු පොතු ගෙන්න ගන්න බැරි වුණා නේද කියලා. හස්බන්ඩ් ඇත්තටම ඔක්කොම බඩු අපිට ගෙනල්ලා දෙනවා ගෙදරට. මට උයන්න ඕන දේවල් එළවලු හැම එකම. ඒත් ඉතින් මට මේක කියන්න අමතක වුණානේ. මේක ඉතින් එයා දන්නේ නැහැ පුංචි කුරුඳු පොත්තක් දැම්මේ හින්දා. තිබෙච්චරයි ඉතින් කරාම නැටි දානවා. එතකොට එන සල් දාලා ඔන්න ඉතින් දැන් මිරිස් 3-5 ලුණු කුඩු එතකොට ගොරක දාලා තමයි තම්බලා තියෙන්නේ. ලුණුයි ගොරකයි කහයි දාලා. නමුත් දැන් මෙතනදිත් මම ආපහු ඇඹුලක් එකතු කරනවාම තමයි. නැත්තම් ඉතින් එතකොට රසක් වැඩි කරගන්න බැරි වෙනවනේ. අපි රස වැඩි කරගන්න නම් ඒවා දාන්න ඕනේ. අපේ දුව අද කලින් නැගිටලා. ඉතින් මට කෑම උයන්න හරියට පරක්කු වුණා. එයා ඉතින් කිරි බොනවා, ආයෙ නිදිනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ආයෙ මම පහලට ගිහිල්ලා කුස්සිය උයන්න යනකොට ආයෙත් නැගිටලා අඬනවා. ඉතින් ආයෙත් නිදි කරනවා. ඒකෙන් මට හුඟක් පරක්කු වුණා. මොකද ඉරිදා දවසේ ඉඳන් මාත් පරක්කු වෙලා තමයි නැගිට්ටේ අද. තැම්බිච්ච කව්පි ටික උයන්න තමයි මම ඔය ඇතිලියට දාගන්නේ. මම ඒක නම් තෙලට දාන්නේ නැතුව කව්පි ටිකට මිරිස් 3-5 කහ ලුණු කුඩු එතකොට තව කරපිංචා රම්පේ දාලා ඒකට පොල් කිරි දාලා එක සැරේම උයාගත්තා. ඒක මට හිතුණා පහසුයි කියලා. තව කව්පි වලට ලුණු සුදු ලුණු කපාගෙන තිබ්බේ වයින් දානවා. ඊට පස්සේ පොල් කිරි දාන්න ඕනේ දැන්. ඊට කලින් මගේ පොලොස් කරියත් නටනවා වුණා. තව චූටි බබාට මාළු කෑලි 2ක්වත් උයන්න ඕනේ. යාට ඉතින් කිරට උයන්න ඕනේනේ. මම සමහර වෙලාවට පුතාටත් ඒකෙන්ම අයින් කරනවා ලුණු චුට්ටක් දාලා. හැබැයි අපේ ડોක්ටර් කියලා තියෙන්නේ ලුණු චුට්ටක් දැම්මට කමන්නේ එක කරි එකට කියලා. මොකද මගේ දුව එයා බිරිබත් එක කණ එක නැවැත්තුවා මාස 8මාර විතර වෙනකොට. ඉතින් අනේදා ඉඳලා මං වෙනම කරීස් 2ක් විතර හදනවා. එයාගේ දතුත් එන්න පටන් ගත්තනේ. ඉතින් එයා එහෙම කන්නත් ආසාවෙන් හිටියා. නමුත් දැන් නම් සුදුබත් විතරමයි කන්නේ. ඒක ඉතින් එයාට පෝෂණය මදි හුඟක් වෙලාවට. මම ඒ නිසා කව්පි ටිකකුත් අද තැම්බුවා. අද කව්පි වෙනම කයිද බලන්න. ඔය තියෙන ඉස්සෝ
චූටි පුතාට ඉස්සෝ ටික වෙනම මේවා කරා. දුවට කව්පි ටික තව ටිකක් බෙරි වෙන්නම උයන්න තැම්බෙන්න තිබ්බ. ඉස්සෝ අන්න මාළු කරියත් ලෑස්ති කරලා තියෙනවා දුවට. ඔක්කොටම දැන් පොල් කිරි දාලා තියෙන්නේ තියන්න. එතකොට ඔන්න දැන් ඉතින් උදෙත් වෙලා මං ගියා මුරුංගකුල ටිකක් කඩාගෙන එන්න ඉස්සෝ කරියට දාන්න. අපේ ගේ ඉස්සරහා තියෙන මුරුංග ගහ. හස්බන්ඩ් ඕන මිදුලත් අතු ගන්නවා උදේ නැගිටලා. උදෙන් කිව්වට දැන් නම් ගොඩක් වෙලා ගිහිල්ලා තියෙන්නේ. හස්බන්ඩ්ගේ අම්මා තමයි උදේ තේ හදන්නේ. හවස තේ හදා. ඉතින් දැන් අම්මා තේ හදලා දීලා චූටි බබාවත් ගත්තා. ඉතින් චූටි බබත් ඇහැරලා ඉන්නේ. ලොකු එක්කෙනෙක් ඇහැරලා නිදිමතේ පුටුවට වෙලා වාඩි වෙලා ඉන්නවා තාම. දෙන්නේ වෙලෙන් ඉඳන් කියන්නේ යාට තියනවලු වැඩක් කරන්න. බ්‍රිටිෂ් කවුන්සිල් එකේ වැඩක් තියනවලු කරන්න. ඉතින් ඕක ඊයේ තමයි යාට බ්‍රිටිෂ් කවුන්සිල් සෙනසුරාදා තිබ්බේ. ඉතින් එයාට ඕමනාව තිබ්බ ඒ වෙලෙම කරන්න. ඔන්න මුරුංගකුල මන් දැම්ම මේවට දැන් තමයි ඔන්න හාල් තියන්නේ. චූටි නෝනට හාල් තිබ්බා. ආපන්ට දැන් සෝඩා වදිනවා. චූටි බබාගේ බත් එක දැන් ඉදීගෙන එන හින්දා මුරුංගකුල පවුඩර් ඇඩ් කරනවා. එයා ගොඩක් ಜಾති කන්නේ නැති හින්දා එතනින්වත් ඒක දෙන්න ඕන. සෝයා බෙදෙන අතරේ මං ගියා ඉක්මනට බුද්ධ පූජාව තියලා එන්න. මොකද අද පරක් වෙලානේ 8:00 කලින්වත් පූජා කරන්න එපේ. දැන් ඉතින් ඉස්සෝ ටිකක් තෙල් දාන්න යන්නේ. හස්බන්ඩ්ගේ අම්මටයි මටයි කන්නේ. පුතාට කිරට ඉවුවා. එයා සමහරවිට කැලි මිරිස් දැම්මම සැර වැඩි කියලා කන්න බෑ කියන. ඒ හින්දා එයාට සැර නැතුව වෙලා දුන්නා. අපි දෙන්නට වෙනවා. අපේ ගෙදර එක එකනට එක එක විදිහට හදන්න ඕනේ. ඒකට තමයි කාලය ගත වෙන්නේ. ඉස්සෝ එක හදලා තියෙන්නේ දැන් සෝයාත් හැදුවා තෙල් දාලා. මම ගියා අවුව ගොඩක් සැර වෙන්න කලින් රෙදි ටික වන්නලා ඉන්නේ. ගොඩක් රෙදි වෙනවා. නැත්තම් මේවා වීල ගන්න බෑනේ. ක්ලෝත් ඩයපර්ස් නේ බබාට අඳවන්න. ඉක්මනට වෙනවා ගොඩක් අවුව සැරයි යදනවා. ඒ අතරෙම ලොකු පුතාට යවුණා බ්‍රිටිෂ් කවුන්සිල් එකේ හෝම්වර්ක් කරන්න. දැන් ඒක කරන්න දුන්නා. හරි බේත් දෙන්න කලින් චුට්ටක් හරි ඉන්නේ නැත්තම් වෙන වැඩ කරලා ওই පුතේ කුල ටිකක් ගලවලා ඒ තරම් දඟේ. ලොකු එක්කනට බත් කැවුවා. චූටි බබා කලින් නැගිටින්න නිදිමතක් ඇවිල්ලා ඔන්න ආච්චි ආව නිදි කරලා තියෙන්නේ. ඒ අතරේ කවලි ඉවර කරගත්තා. ඔන්න දැන් පොඩ්ඩක් නැගිටලා කෝපි දුන්නාම අද නම් චුට්ටක් කනවා. ඒ ටික වෙලාවක් ටික බිමට දානවා. ඒක තමයි වැඩේ. අපිට කවන්න දෙන්නෙත් නෑ ලේසියකට. මම ඔය අතරෙම බත් ටිකක් කොහොම හරි කටට දානවා. දවල් වෙද්දි බිත්තරයක්වත් හදලා දෙන්න ඕනේ. මොකද සමහරවිට මාළු කන්නේත් නෑ. යාට හිතුනොත් විතරයි කන්නේ. පැංචත් යනවා. තව අලු කෙසෙල් ගෙඩිය කුතු වෙලා දවාලට දීලා බලන්න ඕනේ. ඉතින් හුඟක් වෙලාවට මෙයා හරියට කන්නේ නැහැ. හරිම අමාරුයි ඉතින්. කෑ ගහම මේ දැන් ටීවී එක දාලානේ තියෙන්නේ. හිතුනොත් ඒ දවසට කවුපි කනවා නැති වුණොත් වෙන කෑම එකක් හදලා දෙන්න ඕනේ. අයියා බනන කනවා පුතේ. ඔයා කෑවහම දෙන්නම් අම්මා. අයියෝ පුතේ අරන් ආව නේද මෙතෙන්. අයියා කන එක තමයි නංගිටත් ඕනේ. මම බනන දීලා ඒක මම බලා ගන්නම්කෝ චීස් දෙනවද නැද්ද කියලා. අයියා බලන්නකො නේද නංගි. නංගි කාලා ඉන්න පැටියෝ. අයියා බයියා කාලා ඉන්නේ ඒකයි ඔය. අයියා කරන එකම තමයි නංගිටත් ඕනේ. අපේ ගෙදරේ ප්‍රශ්නේ දැන් ඒක තමයි. අයියා යෝගට් කනවා දැක්කහම නංගිටත් ඕනේ. කව්පිනම් කනවා ගැටලුවක් නෑ අද. ඉතින්ලා දැන් බඩගිනි වෙලා ඉන්නේ. මොකද ආයේ නිදාගත්තට උදේ නැගිටලා අම්මත් එක්ක නිදාගත්ත හින්දා කුක්කු බොන්න බැරි වුණා. නැත්තම් මට කරදර කරනවා කුක්කු දෙන්න කියලා. එතකොට කුක්කු දීලා නිදි කරා නම් දැන් කන්න බෑනේ මෙයාට. අයියා ටීවී බලනව නේද?
ඕ බබා කෝපි කනවද? අනේ කන්න බත් කමු තව. දැන් ඉතින් මාළුයි බතුයි කවුපි එක්ක අපේ චූටි මැනික බත් කනවා සෙල්ලම් කරන්නත්. ගොවි තාත්තා කවුද පුතේ? ඒකස මේ පෙන්සත් බලනවානේ අයියා. නංගිට නම් වැඩ නංගි කන විදිය බලන්න කන්නේ හොර දෙවියා. දැන් මම යන්නේ නැහැ පුතේ. බලන්න දිනයක් දායිද කියලා දීව එකේ. එහෙනම් මම දැන් මේ වීඩියෝ එක ඉවර කරනවා. දැන් ඩොප් එක නාවන්න ඕනේ. ඊට පස්සේ චුටියත් නාවන්න වෙනවා. පේනවනේ භාජන ඔළුවේ දාගෙන තමයි මෙයාලා කෑම කන්නේ. ඉතින් මෙයාලව නාවලා තව ගෙදර වැඩ තියෙනවා. පොඩි නිදි කරවන්න වෙනවා ආයෙත්. ඕ පුතේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් subscribe කරලා තියාගන්න අපේ YouTube channel එක. ko dadin bidin don කියන්නේ නැද්ද? ඩෝ. නාවනවා කිව්වා නේද? ඉන්න අම්මා කඩලා කවන්නම් බබා. නංගි බනනම් මං කන්නම් අද බනන හොඳයි නේද? අම්මා කවනවා බබා.